හරි බං එළම දැන් බං අර කලින් වීඩියෝ එකක් දාලා තිබ්බනේ මම තව එකක් ගේනවා කියලා මේකේ බං බේරෙන්න තියෙන්නේ මෙන්න මේ මකුළුවගෙන් බං හරිද මෙන්න මේ මකුළුවගෙන් කලින් එකේ වගේ පණුවෙක් නෙමෙයි බං අපිට වද දෙන්නේ මේ මෙන්න මේ මකුළුවා තමයි අපි ඔක්කොටම කලින් ගෙට පැනගෙන ඉන්නකෝ මට උඩු නවදනත් එක්ක හරි බං කොහෙද මේක දැන් ඉතින් බං මුගෙන් බේරලා තමයි බං අපි අද පැනලා යන්නේ අර කලින් එකේ හිටියේ බං අර මේ මොකෙද්ද පත පණු වෙන්නේ බං දැන් බේරෙන්න ඉන්නේ මුගෙන් කියන්නේ පත මකුළුවේ කෙමුකුත් තියනවාද හරි බං දොරේ කීයක තියෙනවා අන්න බං මකුළුවා දැක්කනේ ඌ සද්දෙට ඒ වගේ වෙනවා අපි යන් උඩහට කලින් එකේ වගේ මත වැඩ ටික කරලා ඒ විදිහටමයි පැන ගන්න තියෙන්නේ අපි හරිද දැන් අපිට මේ දොරේ කීයකින් වැඩක් නැහනේ පාතුණා ගියා හිටගත්තා පල්ලෙන් මකුළුවා ගියා වෙන්න ඕනේ කො ඉන්නවද මං හරි ආසයි බං පතොක් ගස් වලට පතොක් අපිට ඒකෙන් වැඩක් නැහැ ට්‍රේන් කී එක අරගමු අපි මචං මේ පාර ට්‍රේන් කී එකෙන් විතරනේ බං පයින්න පුළුවන් මෙහෙම ගියා පල්ලට ගිහිල්ලා අපි මේක දාගමු බං හරිද අන්න කි බලංග අර වදකාරයන කෝ අපි මෙහෙන් බලන්නේ අඩෝ මේ මකුළුවා මෙහෙන් එනවා බං අඩෝ පාතියම් බං හරි බං ඌ එහෙන් ගියා අපි ඒ අතරේ මෙහෙන් ෂේප් එක කැපුණු ටක් ගාලා යමන් ඕ බං ඌ ටක් ගාලා යන්නේ නෑනේ ටක් ගාලා යමන් අඩෝ මකුළුවා හැංගියා අඩෝ කොහෙද බලමු අඩෝ හොඳ එලාට බං ඌ අපිව දැක්කේ නෑව හරි බං දැන් යමු අඩෝ මකුළුවා එනවා ටක් ගාලා යමන් ටක් ගාලා වෙන ගමු ගෙට ටක් ගාලා යමන් ඉඳේ ලාවට පැනගත්තේ ඇයි කවුරු මොකක්ද කියලාද ඉඳේ ලාවට දාගමු මෙතනින් දාගෙන අපි යමු මෙහාට මකුළුවාගේ සද්දය එනවා හරි බං එළම මකුළුවා යනවා ගිය අතරේ අපි යමන් අර කන්ටේනර් පෙට්ටිය ඇතුළට ඒකෙන් ගන්න බඩුවක් ඇති මොකක් හරි
හරි බං මේක ගත්තා කියන්නේ වැඩේ ගොඩ කෝර මල පෙරේත මකුළු ඉන්නවද එංගියන් බා කෝ ඒක හරි බං ටග්ගාලේ යමන් හරි බං එළම අපි ආවනේ මකුළුව ඉන්නවද මල පෙරේත පාඩු ඉන්නේ නැහැ හරි බං අපි ටග්ගාලේ යමන් අද මචං කිව්වත් වගේ අර මකුළුවා තමයි වද දෙන්න එන්නේකෝ ඒක ඉන්නවද නෑනේ අපිට පාඩු ෂේප් මේක වැඩි කරන්ට් එක ඔන් කරගත්ත හැකි කොහෙද මකුළුවා පේන්න ඉන්නවද මාර්ගය පැහැදිලි මචං යමන් ටග්ගාල ඇතුළට යමන් මේ පාරත් ඉතින් දින්න තමයි ඈ කොල්ල එක දවසින් දින්නේ ආන් අතන ඉන්නවා දැක්කනේ මේ යන්නේ කෝ දොරේ කීයක මෙතනට නෙමෙයිද දැම්මේ මෙහාටද දැම්මේ මන් දොරේ කීයක අඩෝ මන් දොරේ කීයක දාපු තැන මතක නෑ බං බලංග ඉතින් හරි බං මේ තියෙන ට්‍රේන් කීයද පොත් කියලා ඉන්නේ පිටගෙට එන්න බෑනේ බං කොච්චර දඟලුවත් ඌ කොහාටද පැනගත්තේ අඩු එනවා බං අඩු මූත් එක්ක නම් බෑ බං පට්ටම වදියා අඩු පැනලා යන්න පොඩ්ඩක් වෙලා යනවා මචං ගණන් ගන්න එපා ඔකට හරි බම් මාර්ගේ පැහැදිලි පැනලා ගිය හැකි යතුරු ගත්තා කෝච්චියෙන් පැන්න තමයි බං ඈ දැන් ඉතින් මේ පාර දින්න තමයි හරි බං ඉවර තුනේ බුවා ටින් ටොන් 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 ගානවා මචං දැන් කෝච්චිය යනවා ඒ කියන්නේ අපි දිනලා ඉවරයි දැන් ඉතින් බෑ බං ඔය මකුළු තඩියන්ට පණුවන්ට අපි යන්නේ එක වලක්වන්න බෑ බං දැන් අපි කෙලින්ම යනවා හරිද උඹලා මේ වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ගණන් ගන්න එපා මචං ලයික් කරලා බලයන් හරි බං ආන්තරෙන් එහාට එහෙනම් කොල්ලෝ අද දවසට අපි ගියා